ප්‍රෙෂර් තියෙන ඔයාටයි මේ බෙහෙත වටින්නේ. පැෂන් දලු මැල්ලුම සුපිරිම කෑමක් තමයි. ප්‍රෙෂර් තියෙන කට්ටිය සතියේ දෙවතාවක් වගේ කන්න. මාර රහයි කන්න කිසිම අපිරියාවක් නැහැ. සුපිරි. අද අපි හදන්න යන්නේ පැෂන් දලු මැල්ලුම. මුලින්ම ඔබගේ ගෙවත්තෙන් පැෂන් වැලකින් පැෂන් දලු කිහිපයක් කඩාගත යුතුයි. ඉන්පසුව හොඳින් සෝදා හීනියට කපාගත යුතුයි. ප්‍රෙෂර් තියෙන උදවිය මේක මැල්ලුමම කියලාත් නැහැ, සම්බෝල වුණත් හදලා කන්න පුළුවන්. කොළ ටික කපාගත් පසු ලුණු ගෙඩියද හීනියට කපාගත යුතුයි. මේක එක දිගට කන්න හොඳ නැහැ. සතියේ දවස් 2ක් 3ක් වගේ කෑවට කමන්නේ. දැන් අපි කොළ ටික මලව ගන්නයි හදන්නේ. චාච්චියක් ලිපෙන් තියලා හීනියට කපාගත්තේ කොළ ටික චාච්චියට දාගන්න. ලුණු කෑල්ල ටික එකතු කරගන්න. ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න ඕනේ. කොළ ටික හොඳින් මැල වෙලා එනකොට අපි ගාගත්තේ පොල් ටිකත් ඒකට එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් නම් හොඳ සුවඳක් එනවා ඔකෙන්. දැන් තියෙන්නේ අපිට කාලා බලන්න. බලන්න පාට. ප්‍රෙෂර් තියෙන ඔයාටයි මේ බෙහෙත වටින්නේ. පැෂන් දලු මැල්ලුම සුපිරිම කෑමක් තමයි. ප්‍රෙෂර් තියෙන කට්ටිය සතියේ දෙවතාවක් වගේ කන්න. මාර රහයි කන්න කිසිම අපිරියාවක් නැහැ. සුපිරි.